අපේ පොදුවේ මම හිතන්නේ පාර්ලිමේන්තුවේ හැම පෙස්සම් කාරක සභාවම හුඟක් හොඳට වැඩ කරපු කමිටුව ඒවා අවුරුදු ගාණක් දිගටම තිබිච්ච පාර්ලිමේන්තුවල ඒවත් අගය කරන ගමන් මේ පෙස්සම් කාරක සභාවේ ගාමිණී රත්නායක මන්ත්‍රීතුමා ඇතුළු සියලුම දෙනා එකතු වෙලා කරන විශේෂ කාර්යභාරය අගය කරන්න කැමැතියි. මොකද ඔවුන් ගරු සභාපතිතුමනි පෙස්සම් කාරක සභාවේ උප කමිටු 3ක් පවත්වාගෙන යනවා. අර දිගුකාලීනව එකතු වෙච්ච මහ විශාල ප්‍රශ්න තොගයක් තිබෙනවා. ඒවා විසඳන්න කල් යන නිසා එතුමලා දැන් අර බෑක්ලොග් එක ක්ලියර් කරන්නත් වෙනම කමිටු 3ක් මන්ත්‍රීතුමාලා 3 දෙනෙක්ගේ උපසභාපතිත්වයෙන් පත් කරලා කරගෙන යනවා. අපි ඒක ඇත්තටම අගය කිරීමට ලක් කරන්න අවශ්‍යයි. පෙස්සම් කාරක සභාවේ තියෙන විශේෂත්වය තමයි මම හිතන්නේ විශේෂත්ව නැති කර ගන්න ඕනෙත් නෑ කියලා. අර අපි කියන්නේ නිකන් මේ tailor made solutions කියලා කියන්නේ. පොදු ප්‍රතිපත්ති රාමුව ඇතුලේ ඒ පුද්ගලයා ගැන ටිකක් වැඩියෙන් කල්පනා කරලා තීන්දුව తీරන ගන්න තැනක් විදිහට තමයි පෙස්සම් කාරක සභාව අපි හඳුනාගෙන තිබෙන්නේ. දැන් රටේ කොහොමත් උසාවි තියෙනවා, විනය මණ්ඩල තිබෙනවා. ඊට පස්සේ තව විවිධාකාර එවැනි ආයතන තිබෙනවා. ඒ හැම ආයතනයක්ම නිශ්චිත අර නිකක් ගලේ කෙටුවා වගේ තියෙන නීති ඇතුලේ තමයි හැම වෙලාවෙම උත්තර හොයන්නේ. පෙස්සම් කාරක සභාව මේ නීති රාමුව ඇතුලේ තමයි. නමුත් මේ නීති රාමුව ඇතුලේ කරු සභාපතිතුමනි අපි හැම කෙනෙක්ම වෙනස්නේ. අපි හැම කෙනාගේම ප්‍රශ්න ගත්තට පස්සේ වෙනස්. ඒ නිසා ඒ ප්‍රශ්න වලට අර ටිකක් එන පුද්ගලයාගේ පැත්තත් තරමක් බලලා එකටත් 100%-2-3ක් කරුණු එකතු කරලා උත්තර දීමේ හැකියාව පෙස්සම් කාරක සභාවට තිබෙනවා. මොකද දේශපාලන මහජන නියුතයෝ කියන කට්ටිය අපි නිලධාරීන් විය යුතු නෑ කවදාවත්. අපි කවදාවත් චක්‍රලේඛවලට අපිවට ගරු කරන එක ඒවා පිළිපදින එක නීති රීති වලට පිළිපදින එක නෙමෙයි මම කියන්නේ. ඒවා කරන්න ඕනේ. නමුත් ඒ අතරේ අපි හැම වෙලාවෙම මිනිස්සු ගැන පොදුවේ වගේම වෙන වෙනමත් හිතන්න ඕනේ. එක පාක්ෂිකයට සලකන්න, එයාට පන්දම් අල්ලන්න, එයාට ප්‍රස්සා දෙන්න, පත්වීම් දෙන්න නෙමෙයි. අපේ ආණ්ඩුව කොහෙසෙත් මෙහෙම කරන ආණ්ඩුවක් නෙමෙයි. නමුත් ඒ අතරේ අපිට පේනවා මිනිසුන්ගේ ප්‍රශ්න දිහා ටිකක් වෙනස් විදිහකට බලන්න පෙස්සම් කාරක සභාව තුළට ගියාම අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා මම හිතනවා මේ ගාමිණී රත්නායක මැතිතුමා ඇතුළු කණ්ඩායම ඒ කරගෙන යන වැඩ කටයුත්ත ඉතා වටිනවා. මොකද අර මේක කිව්වාගේ අර ලංකාවේ මිනිස්සුත් ඔය UMP ශ්‍රී ලංකා ඔක්කොම පක්ෂපැත්තේ ගිහිල්ලා අපේ මන්ත්‍රීතුමා කිව්වාගේ ඔක්කොම හත් පොලේම ගාගත්තට පස්සේනේ අපිට දුන්නේ සභාපතිතුමා. අර අපේ මේ ඇමතුමා වෙන්න කැමති අපේ මන්ත්‍රීතුමා කිව්ව විදියට පෙස්සම් කාරක සභාවත් ඒ ලාස්ට් රිසෝට් එක තමයි. එනේ ඔක්කොගෙම ගිහිල්ලා සමහර ඒවා කොලත් පරණයි. සමහරට පැපිරස් කාලේ හදපු කොළ වගේ කියලා හිතේ. ගොඩාක් පරණයි. ප්‍රශ්න අහන්නත් බෑ, නිලධාරිනුත් පෙන්ෂන් ගිහිල්ලා. එහෙම වෙලා තමයි මෙතෙන්ට එන්නේ. ඒ නිසා එතෙන්ට එනකොට ඒ කෙනාට යම්කිසි විශේෂ ගරුත්වයකින් විශේෂ සැලකිල්ලකින් කටයුතු කරන්න අවශ්‍යයි. මම දැකලා තියෙනවා අපි මෙතන කොයිතරම් නීති රීති කොයිතරම් ටිකක් අර රළු විදියට සමහර මන්ත්‍රීතුමාලා අපි කටයුතු කළත් දේශපාලන විවාදවලදී සභාපතිත්වයේ දරන වෙලාවේදී සමාජිකයන් වශයෙන් ඉන්න තැන්වලදී අපි දැකලා තිබෙනවා ඊට වඩා බොහොම මෘදු විදියට තනි මිනිසුන්ගේ ප්‍රශ්න ගැන අවධානය යොමු කරලා කටයුතු කරලා තියෙනවා කියලා මම හිතනවා ගාමිණී රත්නායක මන්ත්‍රීතුමා ඔය හන්දාව 6-7 වෙනකන් හැබැයි මට බයක් තියෙනවා පෙස්සම් කාරක සභාවේ නිලධාරීන් විසින් පෙස්සමක් ඉදිරිපත් කරයිද කියලා. එතුමාට විරුද්ධව ඒගොල්ලන්ට අවශ්‍ය ගෙදර යන්න දෙන්නෙත් නෑ. හැමදාම මේක ගොඩාක් කරගෙන යනවා. නිසා ගරු කතානායකතුමාට එතුමියලා පෙස්සමක් ඉදිරිපත් කරන නමුත් මම හිතනවා ඊටාම මහන්සියෙන් වැඩ කරන ආයතනයක් වැඩියේ රූපවාහිනී වල වැඩියේ සෝෂල් මීඩියා වල යන කමිටියක් නෙමෙයි. නමුත් අතිශය වැදගත් කමිටියක්. මිනිස්සුගේ දුක් කඳුළු ගැන හිතලා වැඩ කරන කමිටුවක්. නිසා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ Tamanට කරගන්න බැරි දේවල් ඒ අදාළ ආයතනට ගිහිල්ලා කරගන්න බැරි වෙච්ච දේවල් මෙතෙන්ට එන එක හොඳයි කියලා සහ අර tailor made ගතිය තියාගන්න කියලා. ඒක පොදු රාමුව ඇතුලේ ඒක තියාගන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම මන්ත්‍රීතුමා යෝජනා කරා වගේ මේ තීන්දුව ක්‍රියාත්මක නොවීම පිළිබඳ ප්‍රශ්නය. ඉතින් මම හිතන්නේ ඒක පිළිබඳව පෙස්සම් කාරක සභාවෙන්ම යම්කිසි යෝජනාවලියක් සකස් කරලා ගරු කතානායකතුමා සමග කතා කරලා කවුද අපේ පබ්ලික් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඇමතිතුමා එතුමාගේ ස්ථිර ලේකම්තුමා ඇතුළු නියෝජ්‍ය ඇමතුමාලා ඒවයි රාජ්‍ය සේවයේම කටයුතු කරන මැති අමතුරු එක්ක ගරු කතානායකතුමා සමග සාකච්ඡාවක් කරන්න පුළුවන් නම් පෙස්සම් කාරක සභාවේ ප්‍රධානීන්ට සහ නිලධාරීන්ට මම හිතනවා ඔය මේ අපේ මන්ත්‍රීතුමා විපක්ෂයේ මන්ත්‍රීතුමා යෝජනා කරපු જાතියේ සමහර අඩුපාඩුකම් හදා ගන්න පුළුවන් කියලා.
ඒ වගේම මගේ යෝජනාවක දෙක තුනකුත් තිබෙනවා ගරු සභාපතිතුමනි. එකක් තමයි මේක පැහැදිලිවම පිළිගන්න අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණයේ තියෙන විශාල මේ බිඳ වැටීමක අඩුපාඩුවක ප්‍රතිඵලයක් කාලයක් තිස්සේ එන එකක්. කියන්නේ මිනිසුන්ට ප්‍රශ්නයක් විසඳ ගන්න කියන්නේ බෑ කියන එක හරි අහගන්න. Tamanට මේ අයිතිවාසිකම නැහැ. මේ ඉල්ලීම කරන්න බෑ කියන එක හරියට අහගන්නත් මිනිසුන්ට අවුරුදු 7ක් 8ක් යනවා. සමහරව අපිට හම්බෙලා තියෙනවා මේ මොකද්ද ආරම්භක පරීක්ෂණය කරන්න අවුරුදු 4 5 තියෙනවා. ඇත්තටම ලංකා මේ පාර්ලිමේන්තු පෙස්සංකාරක සභාව තුලින් පෙන්눔 කරන්නේ අපේ රාජ්‍ය සේවයේ එක පැත්තක්. ඔක්කොම නෙමෙයි මිනිසුන්ට නිලධාරීන්ට යන කරදර වැරදි ඒගොල්ලන් වෙන ගැටලු ඒවා විසඳා ගන්න කාර්යක්ෂම ක්‍රමයක් නැතිකම පිළිබඳ ප්‍රශ්නය තමයි යම් ප්‍රමාණයකට පෙස්සංකාරක සභාවට මේ එකතු වෙලා තිබෙන්නේ. නිසා මගේ යෝජනා දෙක තුනකුත් තියෙන වෙලාවත් යන නිසා එකක් තමයි අපිට පුළුවන්ද කියලා ස්කොටිෂ් පාර්ලිමේන්තු එකේ වගේ තවත් ඕන සවුත් අප්‍රිකාත් මං හිතන්නේ තියෙනවා අපිට මේ ඔන්ලයින් ක්‍රමයකට පුළුවන් ද ආරම්භක මේ සාක්ෂි ගන්න කියන එක ගරු සභාපතිතුමනි. ඒ කියන්නේ පෙස්සංකාර සභාවට අතිවිශාල ප්‍රමාණයක් එනවා. ඒ ඔක්කොම ගෙන්නන්නත් විශාල කාලෙකුත් මුදලකුත් යනවා. ඒ නිසා මගේ යෝජනාව එක පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරන්න කියලා ඔන්ලයින් අපි ප්‍රිලිමිනරි අපි ඩිසිෂන් එක ගන්න දවසට ඉන් පර්සන් ගෙන්න මෙතෙන්ට ගෙනල්ලා තමයි තීන්දුව ගන්න. නමුත් අපි ආරම්භක ප්‍රමාණය අපිට පුළුවන් ද ඔන්ලයින් කරන්න කියලා. මොකද ලෝක වෙන තරම් දැන් මේක කරනවා. ඉතින් අපිට එකපාර පටන් ගන්න බැරි නිසා මගේ යෝජනාව තියෙන්නේ මේක කොහොමත් ඔන්ලයින් සහ අනිත් විදියට දෙපැත්තම හයිබ්‍රිඩ් විදියට යන්න තමයි වෙන්නේ. ආරම්භයේදී එක අවස්ථාවක් විදියට ඔන්ලයින් විදියට කරන්න උත්සාහයක් ගන්න කියන එක ඉදිරිපත් කරනවා. දෙවෙනි එක තමයි මේ ලේඛන. මම දැන් දැනුත් කරනවාද කියලා දැන් මේ නිලධාරීන් අතිවිශාල තොරතුරු ප්‍රමාණයක් මේවට ගේනවා. මේවා එන්නේ සම්පූර්ණ කොළ විදියට එන්නේ. මේක පාර්ලිමේන්තුවේ හරි මම දන්නවා විශාල මේ ක්ලවුඩ්ස් වල තියන්න ගියාම අතිවිශාල වේදමක් යනවා. නමුත් යම් ප්‍රමාණයක් මේ ලේඛනවත් යම්කිසි මේ ඔන්ලයින් විදියකට තියාගන්න පුළුවන් නම් හොඳයි කියලා මොකෝ ඒවා සමහරට ඒ පුද්ගලයන්ටම අපිටම සමහර විට නැවත ඕන වෙන නිසා. ඒ නිසා මගේ තියෙන ප්‍රධානම යෝජනාව තමයි නියම ව්‍යාපෘතියක් විදියට ඔන්ලයින් කරන්න කියලා මේ එවිඩන්ස් ගන්න එක. ඒතර යාපනයේ ඉන්න මිනිස්සෙට මඩකලප ඉන්න මිනිස්සෙට මෙහෙටම එන්න ඕනේ. මොකද වයසක අය එන්නෙත් අමාරුවෙන් එන්න යන්නත් රුපියල් 15000 20000ක් වියදම් වෙනවා. අර කවුද රැකවරණ නිලධාරියෙක් කරන් ආවොත් තව වියදමක් යනවා. ඒ නිසා මුල් කොටස මගේ යෝජනාව තියෙන ගරු සභාපතිතුමාට පෙස්සංකාරක සභාවේ එහෙම කරන්න කියලා. ඉතින් ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ පෙස්සංකාරක සභාවේ කටයුතු. දැන් මිනිස්සුන්ට එක ප්‍රශ්නයක් තමයි අපේ මහජන දිනවලටත් එනවා පෙස්සම දීලා දැන් මිනිස්සු බලනවා ඇවිල්ලා දැන් කවදද කැඳවන්නේ කියලා. ඊට පස්සේ එනවා පෙස්සම කැඳෙව්වට පස්සෙත් උත්තරේ එන්න තව කාලයක් යනවා. ඔය නිසා මිනිසුන්ට අවශ්‍යයි පෙස්සම කොතනද තියෙන්නේ කියලා බලා ගන්න. අපි සරලව කිව්වොත් ට්‍රැක් කරගන්න අවශ්‍යයි. ඒ නිසා මම හිතනවා මන්ත්‍රීත් ගරු සභාපතිතුමාගෙන් පෙස්සමක් කොතනද තියෙන්නේ කියලා දැනගන්න. මෙහි ඇවිල්ලා නෙමෙයි, කෝල් කරලා නෙමෙයි. ඔන්ලයින් හරි මොන හරි ක්‍රමයකට දැනගන්න පුළුවන්. අඩු ගානේ ඔබතුමා ට්‍රැෆික් ලයිට් සිස්ටම් එකක් හදලා හරි කමන්නේ. රෙඩ් නම් දාලා නෑ තාම. දැන් මන්ත්‍රීතුමා ඉදිරිපත් කළා තියෙනවා. ඒ අර ඒ නිසා මේ මොකක් හරි ට්‍රැකින් සිස්ටම් එකක් හදන්න කියලා ඔන්ලයින්ම හදන්න බැරි නම් අඩු ගානේ ආරම්භයේදී මිනිස්සු දන්නවා රතු පාට නම් තාම ප්‍රසිද්ධ වෙලා නැහැ. කහ පාට නම් ඊළඟ මාස 3 ඇතුළතදී කැඳවන්න නියමිතයි. කොළ පාට නම් ඩිසිෂන් එක දීලා ඔන්න වගේ. ඒ නිසා ඔය වගේ හරියට ඊට වඩා හොඳ ඩිජිටල්ම යන්න පුළුවන්. ඒ නිසා ඒකට සූපතන ගමන් අවසාන වශයෙන් කියන්න කැමති මන්ත්‍රීතුමා කිව්වා මේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල පිළිබඳව පළවෙනි කාරණේ කියන්න කැමති ලංකාවේ අපි කිසිම ආයතනයක් විඳවට්ටන කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ හැම ආයතනයක්ම ගොඩනගන්න තමයි කටයුතු කරන්නේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලත් එහෙම එකක්. ඒතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ඔබතුමා දන්නවා ඔබතුමා දේශපාලන වශයෙන් ඈඳ ගන්න නැතුව කතා කරනවා. හොඳයි මේ වගේ දේවල්. නිශ්චිත අඩුපාඩුකම් තිබෙන වෛද්‍යවරු වෙන්න පුළුවන්, නිලධාරීන් කවුරු හරි වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ වෙන වැරදි. ඒවට විනයානුක්‍රියාවල ක්‍රියාමාර්ග ගත යුතුයි. එහෙම නැතුව ආයතනයක් දුවන්න බෑ. ඒ නිසා අපි කිසිසේත්ම අපි ඊටාත්ම නිහතමානීව ඊටාත්ම සාධාරණව තමයි පාලනය කරන්නේ. ඒක ශ්‍රී ජයවර්ධනපුර රෝහල පමණක් නෙමෙයි අනිත් රෝහල වලට අදාළවත් එහෙම තමයි. කරු එබතුමා තව විනාඩි 2ක් කාලයක් තිබෙනවා. ඒ නිසා ඒක ඇති සත්‍යතාවයක් නෑ එතුමා කියපු එකේ.
දැන් මේ රට ඉස්සර පාලනය වුණේ කොහෙන්ද? සිරිකොතෙන්. ඒක කාටවත් ප්‍රශ්නයක් තිබ්බද? මේ රට ඉස්සර පාලනය වුණේ කොහෙද? ඩාලිපාරේ. මෙතුමා ඩාලිපාරේ දැන් යන්න බැරුව ඉන්නේ නේ. ඔයා ඩාලිපාරට යන්න බැරුව නේ. මම ඩාලිපාරට යන්න බැරුව නේ ඉන්නේ චාමර සභාපතිතුමා. මෙහාට යන්න දෙන්නේ නැහැ. හරි. ඒ නිසා ඒවා පත්තර යනකොට ප්‍රශ්නයක් නැහැ. සිරිකොතෙන් පාලනය වෙන කාටවත් ප්‍රශ්නයක් නැහැ. ඩාලිපාරේ පාලන ප්‍රශ්නයක් නැහැ. මොකද ගරු සභාපතිතුමනි දේශපාලන පක්ෂයකටයි බලය හම්බ වෙන්නේ. මිනිස්සු ඡන්දෙ දෙන්නේ ඔබතුමා පොහොට්ටුවේ නායකයෙක්. ඔබතුමාලා 2019 20 දිනනකොට ඒක බලය දෙන්නේ කාටද? බලය දෙන්නේ මොකද්ද? පොදු ජන එක්සත් පෙරමුණට. ඒක දේශපාලන පක්ෂයක්. ඊට පස්සේ තමයි කාණ්ඩුව වෙන්නේ. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මොකක්ද? දැන් මේ රටේ සිරිකොතයි ඩාලිපාරෙන් පාලනය වෙච්ච එක ප්‍රශ්නයක් නැහැ. පැලවත්තර තමයි බලය හම්බුනේ. පැලවත්තර තමයි බලය හම්බුනේ. ඒ නිසා JVP එකයි NPP එකයි දෙකම තියෙන පැලවත්තේ තමයි. අපි එතන තමයි සියලු සැලසුම් සකස් කරේ. එතන තමයි මේ පක්ෂය ගොඩ නැගුවේ. එතන තමයි මේ මහජන ව්‍යාපාරය ගොඩ නැගුවේ. එතන තමයි දයාසිරි මන්ත්‍රීතුමාගේ කොණ්ඩේ තවත් යන මට්ටමකට දේශපාලන තත්ත්වපත් කරේ. හරිද? ඔයාලට මේ විපත ඔයාලට මේ උහුල ගන්න බැරි අමාරුව ඇති කරේ හරිද? පැලවත්තෙන් තමයි. ඉතින් ගරු සභාපතිතුමනි දැන් ඒක අමුතු දෙයක් නෙමෙයිනේ. දේශපාලන පක්ෂ. මොකද දේශපාලන පක්ෂ කියලා කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඊට වැදගත් දෙයක්. මිනිස්සු සාමූහික ලක්ෂ ගණන් එකතු වෙලා ඥාතිකමින් නෙමෙයි දේශපාලන වශයෙන් එකතු වෙලා අදහස් වලින් එකතු වෙලා මිනිස්සු පක්ෂ පවත්වන යන අපේ රට. ඒක හොඳ ප්‍රජාතන්ත්‍රවාදී. ගරු ඇමතුමා කාලය අවසానයි. ඒ නිසා පැලවත්ෙන් තමයි මේ පක්ෂය පාලනය වෙන්නේ. එතකොට මේ ආණ්ඩුව පාලනය වෙන්නේ රටේ නීති අනුව ආණ්ඩුවට නායකත්වය දෙන්නේ දේශපාලන පක්ෂයේ නායකයෝ තමයි. ඒක 아무තු දෙයක් නෙමෙයි. ඒ නිසා මම කියන්න කැමති ඔබතුමාගේ වෙලාව තව ගන්න බැරි නිසා ඒකත් එක්ක කවුරුත් ප්‍රශ්න ඇති කරගන්න එපා. අපි ඊටාමත්ම ප්‍රජාතන්ත්‍රවාදීව රටේ නීති අනුව රට පාලනය කරගෙන යනවා. මට එකකට උත්තර දෙන්න වෙලාව නැති නිසා මම නතර කරනවා. බොහොම ස්තුතියි.